අයිබෝන් වාසනාවන්ත දිනක් වෙනකම් ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් වලට බැහැම ආදර කරන ඔල සිරිමු දනාට. ඉතින් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලි ඔයාලට ක්‍රිකට් වසන්තය යලිත් අද ඉඳලා උදා වෙනවා. ඒ කියන්නේ අද ජනවාරි 30 වන දින සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් යුතු T20 තරඟාවලිය අද දවසේදී ආරම්භ වෙනවා. ඉතින් පළමු තරඟය අද ඒ කියන්නේ ජනවාරි 30ත් ඒ වගේම දෙවන තරඟය ආරම්භ වෙනවා පෙබරවාරි පළවෙනිදා සහ අවසන් T20 තරඟය පෙබරවාරි 3 වෙනිදා ආරම්භ වෙනවා. ඉතින් මෙම තරඟ තුනම පැවැත්වෙන්නේ නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී 4ට තමයි තරඟාවලිය ආරම්භ වීමට නියමිත වන්නේ. ඉතින් ශ්‍රී ලංකා සංචිතය සඳහා 16 දෙනෙකුකින් යුතු සංචිතයක් නම් කරලා තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්. ඉතින් මෙම සංචිතයෙන් සුපිරි තුන් නිරව ක්‍රීඩකයෙකු වන කමිඳු මෙන්ඩිස් සංචිතෙන් ඉවත් කර තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලි ඔයාලා නම් ඉන්නේ නොසතුටින් බව අපි දන්නවා. කෙසේ නමුත් කුසල් ජනිත් පෙරේරා යලිත් T20 සංචිතය සඳහා කැඳවා තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සුබවාදී දෙයක් වශයෙන් තමයි අපට එය සඳහන් කිරීමට පුළුවන් වන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර පැවැත්වෙන පළමු T20 තරගය සඳහා ක්‍රීඩා කළ යුතු අවසන් 11 දෙනා මෙන්න මේ ආකාරයට සකස් වේ කියලා අප සිතනවා. සුපුරුදු පරිදි පැතුම් නිස්සංක සහ කමිල් නිසාර ඉනිම ආරම්භ කරනවා ඇති. ඉන්පසු කුසල් මෙන්ඩිස් ධනංජයද සිල්වා, ඉන්පසු චරිත් අසලංක දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, වනිදු හසරංග මහිස් තීක්ෂණ, ඉසාන් මාලිංග සහ ප්‍රමෝද් මදුසාන් යන ක්‍රීඩකයන් 11 දෙනා බොහෝ දුරට අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත වන බවට තමයි දැනට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අපට දැන ගැනීමට ලැබෙන්නේ. ඉතින් දුස්මන්ත චමීර පළමු T20 තරගයට විවේක ගන්නවන බවටත් අපට ආරංචියක් ලැබී තිබෙනවා. ඒ වගේම දැන් අපි විමසා බැලීමට යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර පැවැත්වෙන අද තරගය කියන්නේ T20 තරඟාවලිය කොහොමද බලන්න පුළුවන් වන්නේ කියලා. ඩයලොග් TV පාරිභෝගිකයන් 8 සෝන් ස්පෝර්ට් 10 5 HD channel අංක 124 සහ 10 ක්‍රිකට් channel අංක 65 මගින් ඔයාලට මෙම තරඟාවලිය බලන්න පුළුවන්. ඒ වගේම ඩයලොග් view app එක තුලින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව මගින් ඔයාලගේ ජංගම දුරකථනයෙන් මෙම තරඟාවලිය බැලීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා. POTV පාරිභෝගිකයන් 8 10 ක්‍රිකට් channel අංක 317 සහ Sony Sport 10 5 HD channel අංක 318ත් ඒ වගේම Sony Sport 10 2 HD channel අංක 319 සහ Sony Sport 10 1 HD channel අංක 320 මගින් ඔයාලට මෙම තරගාවලිය සුපහැදිලිව නැරඹීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන අද තරගයේ කාලගුණය සම්බන්ධයෙන් අපි සොයලා බැලුවා. ඉතින් මේ වන විට නම් ඉතාමත් හොඳ යහපත් කාලගුණික තත්ත්වයක් තමයි නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයට තිබෙන්නේ කියලා අපට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබෙනවා. එහෙමනම් ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර පැවැත්වෙන අද තරගයට වර්ෂාවෙන් බාධා නොවි ඉතාමත් යහපත් ආකාරයට තරගය ආරම්භ කිරීමට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් දැනට අපි මේ පුංචි වීඩියෝ එක සමුගන්නම්. ඉතින් අද වීඩියෝ එක සම්බන්ධ ඔයාලගේ වටිනා අදහස් අපිට කමෙන්ට් එකෙන් ලියන ගමන් අපගේ channel එක subscribe කරන්න මතක කරන්න තබා ගිල්ලන අලුත් වීඩියෝ එකෙන් හමුවන වලට සුවදායක දවසක්.